ඊයේ උදෙන්ම අහන ලැබිච්ච අවාසනාවන්ත සිද්ධිය තමයි මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ දරුවෝ දෙන්නෙක් බයික් එකක ගිහිල්ලා බස් එකක ඇක්සිඩන්ට් වෙලා එක දරුවෙක් එතනම නැති වුණා. අනිත් දරුවා හොස්පිටල් ඇතුළත් කරාට පස්සේ ජීවිතයෙන් සමුගෙන තියෙනවා. දෙන්නටම නිවන් සුව අත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම දරුවන්ටත් කියන්න දෙයක් තියෙනවා. විශේෂයෙන්ම පුතාලට කියන්නේ බයික් එකක් වාහනයක් අරගෙන ගෙදරින් එළියට යනකොට ඔළුවේ සීහේ තියාගන්න ආයෙමත් ඔය විදියටම ගෙදෙට්ට එනකන් අම්මයි තාත්තයි බලන් ඉන්නවා කියලා. මොකද දෙමව්පියෝ දරුවෝ හදන්නේ අනේක විදි දුක් නිදලා. රටේ ලෝකෙ නැති සත්තුන්ගේ නම් කිය ගස්කල් පෙන්න කෑග ගහ ගෙවල් වටේ දුව බත් ගිල්ලලා ලොකු මහත් කරලා හදලා. බඩට නොකා අඳින්නේ නැතුව පාටයකට යන්නේ නැතුව ජීවිතේ විනෝද කියන එක තේරෙන්නේ නැතුව දන්නේ නැතුව හම්බ කරන හැම සේසතම දරුවෝ වෙනුවෙන් වේදම් කරලා උස් මහත් කරන්නේ අහසක් කුසල බලාපොරොත්තු තියාගෙන. තියෙන ආදරේ වැඩිකමට බයික් එකක් කිල්ලුවම වාහනයක් කිල්ලුවම කරන් දුන්නාම ඒක රේස් පදින්න පාවිච්චි කරන්න එපා. වාහන හදලා තියන්නේ එක එක්කෙනාගේ ගමන් පහසුව සඳහා මිසක් රේස් පදින්න නෙමෙයි. ඒ නිසා පරිස්සමට ගිහිල්ලා පරිස්සමට එන්න කොයි වෙලාවෙත් මතක තියාගන්න. මොකද මොන හදිසියක් වෙනුවෙන් කාගේ වැඩකට ගියත් කාගේ ඉල්ලීමකට පාර යන්න හැදුවා රේස් පැද්දත් ගමන් බිමන් යන්න කියාපු රේස් යන්න කියාපු ඉක්මනට යන්න කියාපු අනිකට වරින් කියාපු එක එක්කත් මොකක් හරි වෙච්ච වෙලාවට තමන්ගේ ළඟට හැදෙන්නේ නැහැ. අතපය කඩාගෙන ගෙදෙට්ට වෙලා දුක් විඳිනකොට අම්මයි තාත්තයි විතරයි බෙහෙත් කරන් ඉන්නේ. ඒක නිසා ජීවිතේ විඳින්න ඕන තරම් දේවල් ඉස්සරහට තියාගෙන විනාඩියක දෙකක ඉක්මන් ගමනක් වෙනුවෙන් මුළු ජීවිතේම මිදවන තැනට ගෙන්න හදන්න එපා. මොකද ඔයාලා ඔච්චර ලොකු වෙනකන් හදලා වඩලා දුක් විඳලා හදුවාට පස්සේ දෙව්මව්පියෝ ජීවත් වෙලා ඉන්නකොට තමන්ගේ ඉස්සරහා තමන්ගේ දරුවා මිනි පෙට්ටියක දකින්න මොන අම්මා තාත්තවත් කැමති නැහැ. මේ පේනෝනේ මේ අම්මා අන්න ඇනිල්ල මේක දරුවගේ අම්මා කෙනෙක්. දෙමව්පියන්ට කියන්න ඕනේ දරුවන්ට බයික් අරන් දෙනකොට වාහන අරන් දෙනකොට ඊට වඩා සැලකිලිමත් වෙන්න. මොකද මේ වෙද්දී අනන්තවත් ආරංචි වෙලා තිනොත් දරුවෝ බයික් එකේ ගිහලා ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. සමහර ළමයි ජීවිතාන්තය දක්වා එක තැන මැරෙනකම්ම දෙමව්පියෝ පොඩ්ඩන්තවත් දුක් ඉඳලා හදලා අතපය ලොකු වුණාට පස්සේ ආදරේ වැඩිකමටම හතරෙන වෙලා බයික් අරන් දීලා වාහනයක් අරන් දීලා අන්තිමට ඒ වාහනේම ඒ දරුවා අවසන් ගමන් යනවා. ඒක නිසා දෙමව්පියෝ විදියට දරුවන්ට ආදරේ තමයි. හැබැයි වාහන අරන් දෙනකොට මිට වඩා සැලකිලිමත් වෙන්න. ටීනේජර්ස්ලා ළමයි ටිකක් ලොකු වෙනකොට උන් කියන දෙයක් අහන්නේ නැහැ. උන් වාහනයක් ගත්ත ගමන් රේස් පදින්නේ. පහුගිය දවසක ආරංචි වුණා බයික් එකක් ගත්ත දවසට පස්සෙන්දා ළමයි දෙන්නෙක් ඇක්සිඩන්ට් වෙලා නැතුණා. මෙච්චර උස් මහත් කරගන් දරුවෝ හදලා තමන්ගේ ඉස්සරහා දරුවෝ නැතුණාට පස්සේ තමන්ට ජීවත් වෙලා මොකටද නේද? මේ දේවල් දැක්කට පස්සෙවත් දෙමව්පියෝ දරුවන්ට බයික් අරන් දෙනකොට වාහන අරන් දෙනකොට මීට වඩා සැලකිලිමත් වෙන්න. ඒක ඔයාලගේ මානසික සුවයටත් දරුවන්ගේ අනාගතයටත් හොඳයි. අනිත් එක තමයි බිග් මැච් ගහන විද්‍යාලවල විදුහල්පතිතුමල්ලා මීට වඩා මේකට ක්‍රමවේදයක් හොඳට හදාගන්න. මොකද පෞගිය කාලෙම බිග් මැච් නිසා දරුවෝ රණ්ඩුනා පාරවල් ගන්න ගහගත්තා. වාහනවල ගිහිල්ලා ඇක්සිඩන්ට් වුණා, මැරුණා, අතපය කැඩුණා, එකතෙන් වුණා. තමන්ගේ පාසලේම දරුවෝ වාහනවල ගිහිල්ලා බයික් වල ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා මැරුණට පස්සේ පාසලක් මැච් එකක් ගහලා සම්මානයක් කරන් මොකටද නේද? දැන් ඉතින් අර පාසල් දෙකේ මොන මැච් එක කවද තිබුණත් අර දරුවෝ දෙන්න මතක් වෙනවනේ. ඒක නිසා මැච් ගහනකොට මීට වඩා හොඳ ක්‍රමවේදයක් පිළිවෙලට හදාගෙන කරගෙන යන්න. නැත්තම් ඉතින් ඔය බිග් මැච් එක නිසා නැතුණ අන්තිම දරුවෝ දෙන්න කියලා මිනිසුන්ට හිත හදාගන්න බැරි වෙයි.